හායි මගේ ලස්සන ගෑනු ළමයි. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා මගේ යාළුවෝ ටික සතුටින් පරිස්සමින් ඇති කියලා. අද මම හිතුවා මගේ ඩේලි හෙයා කෙයා රූටින් එක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් හෙයා කෙයා රූටින් එකක් කියවට මහා ලොකු දෙයක් නම් මම කොන්නේට කරන්නේ නැහැ. පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. ඒ ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. උදේම මූණ එහෙම හොදලා මම යන්නේ මගේ තේ එක හදාගන්න. තේ එක හදාගන්න යනවා කියලා ඔයාලා බලනවා ඇති මම මොකද මේ කරපිංචා කඩන්නේ කියලා. මම කරපිංචා වලින් තමයි අද තේ හදාගන්නේ. කරපිංචා ඇති 5ක් 6ක් වගේ කඩා ගන්නවා. 5ක් විතර හොඳටම ඇති. ඒ අරගෙන ඒක හොඳට සූරලා අරගෙන කොළ ටික වතුර ටිකක් දාලා ලුණු චුට්ටකුත් දාලා හොඳට සෝදා ගන්නවා. ලුණු දාන්නේ මේ පිටි මකුණ වගේ ඉන්නවා මේ කොළ පිටිපස්සේ. ඒ වගේ චූටි සත්තු අයින් කරගන්න තමයි ලුණු දාන්නේ. ලුණු චුට්ටක් දාලා හොදාගෙන ඊළඟට පොඩි මුට්ටියකට මේ ටික දාලා වතුර කෝප්පයක් විතර දාලා තම්බ ගන්න තමයි තියෙන්නේ. ඒක තමයි මගේ කරපිංචා තේ එක. හැබැයි මම මේක හැමදාම බොන්නේ නැහැ. සතියකට 4 පාරක් වගේ දවසක් ඇර දවසක් වගේ තමයි බොන්නේ. ඕනම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ කියනවනේ. අන්න ඒ හින්දා සතියකට 3 පාරක් 4 පාරක් වගේ තමයි පෙවෙන්නේ. ඒකත් දවසක් ඇර දවසක් වගේ. ඒක මේ විදිහට හොඳට තම්බ ගන්න ඕනේ. තම්බලා ඉවරුණාට පස්සේ හොඳට මේක ආයෙත් වහලා තියලා පොඩ්ඩක් නිවෙනකන් කෝප්පයකට පෙරා ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ ලා කහ පාටට ලස්සනට මගේ තේ එක තියෙනවා. ඉතින් ළමයි මේක තේ එකට අමතරව මේ විදිහටම හදලා කොණ්ඩෙට ස්ප්‍රේ එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ කරපිංචා තේ එක කොණ්ඩේ දික් වෙන්න මාරම හොඳයි. ඊට අමතරව සුදු වෙන එක අඩු කරනවා. තව හැලෙන එකත් කොණ්ඩේ අඩු කරලා දෙනවා. ඊට අමතරව සීනි පාලනයට ඒ කියන්නේ ඩයබටික් තියෙන අයට මේ කරපිංචා තේ එක ගොඩක් හොඳයි. ඊට අමතරව අපේ බඩේ තියෙන තෙල් අඩු කරලා බඩ අඩු කරලා දෙන්න වගේම බර අඩු කරන්නත් මේ කරපිංචා තේ එක ගොඩාක් හොඳයි. ඊට අමතරව ඇස් වලට හොඳයි. සම ග්ලෝ කරගන්න හොඳයි. තව අක්මාව ප්‍රොටෙක්ට් කරන්නත් මේ කරපිංචා තේ එක ගොඩාක් හොඳයි. ඉතින් ඔයාලට හදලා බලලා පාවිච්චි කරන්න පුළුවන්. සතියකට දවස් 3ක් 4ක් වගේ බිව්වනම් හොඳටම ඇති. ඉතින් ඊළඟට මම කරන්නේ කලින් දවසේ කොණ්ඩේ ගොතාගෙන නිදියාවේ ඒ කොණ්ඩේ ලෙහා ගන්න එක. මේ වෙද්දි කොහොමත් පැය 10ක් 12ක් විතර වගේ කොණ්ඩේ තද වෙලා වගේනේ තියෙන්නේ. ගොතලා තියෙන හින්දා සාමාන්‍යයෙන් බුරුලට තමයි ගොතන්නේ. ඒ වුණාට අර කොණ්ඩේ හිර වෙලා වගේනේ තියෙන්නේ. ඒක හින්දා කොණ්ඩේට රිලැක්ස් එකක් ගන්නත් එක්ක කොණ්ඩේ ලෙහලා මම චුට්ටක් විනාඩි 10ක් විතර වගේ මේ වගේ පීර ගන්නවා. ගැට කඩා ගන්නෙ නෑ. නිකන් උඩින් පීරලා ඊළඟට ඉස්සරහට කොණ්ඩේ ඉස්සරහට දාලත් කොණ්ඩේ චුට්ටක් පීරගෙන හොඳට විනාඩි 5ක් විතර මසාජ් කරනවා. වැඩි වෙලා කොණ්ඩේ ගොඩක් යන කෙනෙක් නම් මසාජ් කරනකොට ගොඩාක් වෙලා මසාජ් කරන්න එපා. ඒ වගේම කොණ්ඩේ හිස් කබරට තදට දැනෙන්න මසාජ් කරන්නත් එපා. විනාඩි 5ක් විතර මසාජ් කරාම හොඳටම ඇති. උදේට විනාඩි 5කුයි හවසට විනාඩි 5කුයි මසාජ් කරාම ඒක කොණ්ඩේ වැවෙන්න ගොඩාක් උදව් වෙනවා. ඉතින් ඔය ජොබ් වලට එහෙම යන කට්ටියට කොණ්ඩේ ගොඩක් මොකුත් දේවල් ගන්න බෑනේ. ඒ ගන්න බැරි අයටත් කොණ්ඩේ දික් කරගන්න හොඳ ටිප් එකක් තමයි මේ කොණ්ඩේ මසාජ් කරන එක. මේ වගේ ඉස්සරහට දාලා පීරන එක. ඉතින් ටීවී බලන ගමන් වුණත් මේක ඉඳගෙන කරන්න පුළුවන් නේ කොණ්ඩේ මසාජ් කරන එක එහෙම හවසට විනාඩි 5ක් හැමෝටම වගේ කරගන්න පුළුවන්. ඉතින් ඒක කරලා බලන්න ට්‍රීට්මන්ට් මොකුත් කරන්නේ නැති කෙනෙක්ට උනත් ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්. ඉතින් කොණ්ඩේ මසාජ් කරද්දී උනත් පීරද්දී උනත් මං විනාඩි 5කට වඩා මසාජ් කරන්නෙත් නෑ පීරන්නෙත් නෑ. මොකද මගේ ස්කබරට ඉක්මනට දාඩිය දානවා. ස්කබරට දාඩිය දාලා වැඩි වුණාම කොණ්ඩේ පීරද්දී ඕනකට වඩා මසාජ් කරනකොටයි කොණ්ඩේ ගැලවිලා යන ප්‍රමාණය වැඩි. ඒක නිසා හොඳටම ඇති විනාඩි 5ක් විතර මසාජ් කරපුවාම ඊට පස්සේ මසාජ් කරලා මේ විදිහට පීරලා හෙමීට කොණ්ඩේ අනිත් පැත්තට දාලා පොඩ්ඩක් අර දාඩිය ටික වේලෙනකන් ආයෙ කොණ්ඩේ පීරන්න යන්නේ නැතුව ඒ විදිහටම පොඩ්ඩක් රිලැක්ස් එකේ තියෙන්න දෙන්න ඕනේ. නැත්තම් අර දාඩිය පිටින් තව මොනවා හරි ගෑවොත් හරි පීරුවොත් හරි කොණ්ඩේ තව ටිකක් වැඩි යන එක විතරයි වෙන්නේ.
ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා කොණ්ඩෙට ආදරේ කෙනෙක් නම් කොණ්ඩේ ඕනවට වඩා පීරන්න යන්න එපා. දවසට දෙපාරක් පීරුවාම හොඳටම ඇති. උදේට එකපාරකුයි හවසට එකපාරකුයි. ඕනවට වඩා කොණ්ඩේ පීරන්න යනකොටත් කොණ්ඩේ ගැලවිලා යනවා. දැන් මම මේ මසාජ් කරලා හැම කොණ්ඩේ චුට්ටක් ගැට ගහලා තියෙන්නේ. මම ඒ වුණාට ගැට කඩාගන්නේ නෑ දැම්ම. මොකද මං ඔයිල් කරනවා. අද ඔයිල් කරනකොටත් කොණ්ඩේ ගැට ටික කඩා ගන්න නිසා මම දැනට නිකන් මේ විදිහට උඩින් කොණ්ඩේ පීරගෙන ගුලියක් ගහගෙන පස්සේ තමයි තෙල් ගානකොට තමයි ආපහු ගැට ටික කඩාගෙන තෙල් දාගන්නේ. ඉතින් අද මම ඔයිල් කරන විදිහ ඊළඟට මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් අද මම ඔයිල් ට්‍රීට්මන්ට් එක කරගන්නේ මෙන්න මේ දේවල් ටිකෙන්. මෙතන තියෙන ඔයිල් වර්ග 4ක්. ඊට අමතරව E විටමිනුත් තියෙනවා. මුලින්ම මේ තියෙන්නේ නෙළුම් තෙල්. ඉතින් මේ තෙල් එක මාර සුවඳයි. මට මේ සාමාන්‍යයෙන් තෙල් ගෑවහම ඔළුව කැක්කුම වැඩි වෙනවා. ඒ වුණාට මේ තෙල් ජාති 4ටම මට එහෙම කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඊළඟට මේක කේශ වර්ධනීයක. ඒකෙත් තාම චුට්ටයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊළඟට අම්ල හය ඔයිල් එක තියෙනවා. ඊළඟට තියෙනවා අර ලොකු වීදුරු බෝතලේ මම ගෙදර හදාගත්ත ඔයිල් එක. ඒක ගොඩක් ජාති දාලා තමයි හදලා තියෙන්නේ. මේ ඔයිල් එක ගෑවහම කොණ්ඩේ ඉක්මනට කළු වෙනවා. කළු පාටට ඉක්මනට කොණ්ඩේ දික් කරගන්න ඕන නම් මේ තෙල් එක ඔයාලට හදලා බලන්න පුළුවන්. ඕනෙ කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම හදන වීඩියෝ එකක් ඊළඟට අරගෙන එන්නම්. ඊළඟට මම මේ ඔයිල් වර්ග 4ෙන්ම තේ හැන්ද භාජනයකට දාගන්නවා. භාජනයකට දාලා ඊළඟට E විටමින් කරලකුත් කඩලා මේකට දාගන්නවා. ඔයාලගේ කොණ්ඩේ ප්‍රමාණය අනුව තෙල් ගන්න විදිහ වෙනස් කරගන්න පුළුවන්. කොණ්ඩේ දිගයි නම් තෙල් සාමාන්‍යයෙන් තේ හැඳි 2ක් වගේ ගත්තට ප්‍රශ්නයක් නෑ. මම මොකද මෙතන චුට්ට අරන් තියෙන්නේ. අර වීදුරු බෝතලේ තියෙන මං ගෙදර හදාගත්ත තෙල් එක තෙල් ගතිය වැඩි. ඒක නිසා තමයි මම තේ හැන්ද හැම එකෙන්ම ගත්තේ. ඊළඟට ඔය ටික දාලා ඒ විටමින් කරලත් දාලා මේ ඔයිල් එක ඩබල් බොයිල් කරගන්න තමයි තියෙන්නේ. ඩබල් බොයිල් කරගෙන ඉවර වෙලා ලාවට රස්නේ තියද්දිම අපි මේක කොණ්ඩෙට ගා ගන්න ඕනේ. ඉතින් මම ඔයිල් එක රත් වෙනකන් කොණ්ඩේ ගැට ටික කඩා ගන්නවා. ඔයාලට ඔයිල් කරද්දි කියන්න ඕනේ විශේෂයෙන්ම කොණ්ඩේ ගොඩාක් යන කෙනෙක් නම් ඔයිල් කරලා මසාජ් කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් කොණ්ඩේ යන්නේ නැති කෙනෙක් වුණත් මසාජ් කරනකොට ඔයිල් කරලා සාමාන්‍යයෙන් අර තදට නැතුව ලාවට වගේ ඇඟිලි තුඩු වලින් සාමාන්‍ය මසාජ් එකක් දෙන්න. ඔයිල් කරපුවාම මොකද කෙස් ගස් මුල ගොඩාක් බුරුල් වෙනවා තෙල් ගතිය වැඩි හින්දා. එතකොට අපි මසාජ් කරනකොට කොණ්ඩේ කැඩිලා ගැලවිලා යන මුලින් ඉදිරිලා යන්න බලන ප්‍රමාණය වැඩි. ඒක නිසා කොණ්ඩේ ගොඩක් යන කෙනෙක් නම් කොහොමත් තෙල් ගාලා මසාජ් කරන්න යන්න එපා. තෙල් ගාන්න කලින් කොණ්ඩේ චුට්ටක් මසාජ් කරලා සාමාන්‍යයෙන් අර ඔය තෙල් ගාන්න ඇප්ලයි කරන්න තියෙනවා බොටල් జాතියක්. අන්න ඒව හැකින් හරි පුළුන් කැලකින් හරි තෙල් ගාන්න පුළුවන්. ඊට පස්සේ තෙල් ගාලා පැය 3ක් 4ක් විතර වගේ තියන්න ඕනේ. ඊළඟට අනිවාර්යෙන් කියන්න ඕනේ ඔයාලා තෙල් ගෑවොත් එදාම කොණ්ඩේ හොදන්න. දවස් ගණන් තෙල් ඔළුවේ තියන් ඉන්න එපා. එතකොට කොණ්ඩේ යනවා වැඩි. ඊළඟට මම මේ වදමල් 4ක් 5ක් අරන් තියෙනවා පොඩි වැඩකට. වදමල් ටික අරගෙන සෝදලා ඒකට වතුර ටිකක් දාලා වතුර එකේ වදමල් පෙති ටික අතින් මිරිකලා අරගෙන යුෂේ තමයි අරන් තියෙන්නේ මේ. ඊළඟට පොඩි ෂැම්පෝ එකක් ගත්තා මම ওই ෂැම්පෝ එක තමයි කොණ්ඩේට මේ දවස්වල ගන්නෙ. මම අද හදන්නේ මගේ ෂැම්පෝ එක හදාගන්න. ඉතින් ළමයි මම කොයිම වෙලාවකවත් ෂැම්පෝ එකක් කෙලින්ම මගේ ඔළුවේ ඇප්ලයි කරන්නේ නැහැ. මේ විදිහට ඒකට මොනවම හරි දෙයක් දාලා තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් මම ෂැම්පූ එකට මේ වදමල් යුෂ ටික දාලා හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරලා වෙනම ලොකු බොටල් එකකට දාලා ෆ්‍රිජ් එකේ තියලා සතියක් සාමාන්‍යයෙන් දවස් 10ක් විතර පාවිච්චි කරන්න මට මේ විදිහට හොඳටම ඇති. ඔය පොඩි ෂැම්පූ බෝතලේ තියෙන ෂැම්පූ මිලිලීටර් 40යි. සාමාන්‍යයෙන් ෂැම්පූ ගොඩ ගන්න කෙනෙක් නම් ওই බෝතලේ දවස් 2කට ඉවර වෙනවා. මට ওই බෝතලේ දවස් 10කට විතර ඇති. මම ওই වගේ වදමල් හරි තව මොනවා හරි දාලා පාවිච්චි කරන හින්දා තමයි මට ඒ විදිහට මම පාවිච්චි කරන්නේ. මොන කොච්චර සැර නැති ෂැම්පූ එකක් වුණත් පොඩ්ඩක් හරි සැරක් ඕකේ තියෙනවනේ අපේ කොණ්ඩේට ඒ වගේ දේවල් පාවිච්චි කරන එක පුළුවන් තරම් අඩු කරනවා නම් තමයි ගොඩක් හොඳ.
මේක මේ විදිහට ගොඩක් හදලා තියාගත්තාම අපිට ෆ්‍රිජ් එකේ දාලා දවස් 10ක් 15ක් වුණත් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොණ්ඩේ වොෂ් කරන වෙලාවේදී හරි මොකක් හරි පොඩිම හරි පෝෂණයක් කොණ්ඩේට ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඉතින් ওই විදිහට තමයි මම මගේ ෂැම්පූ එක හදාගන්නේ. ඔය ෂැම්පූ එක පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් අපි ෂැම්පූ එකක් පාවිච්චි කරනකොට කොණ්ඩේ එකපාරට ගාලා සෝදලා දානවනේ. මේක මම පාවිච්චි කරන්නේ අර නාන විදිහටම නාලා කොණ්ඩේට ෂැම්පූ එක දාලා විනාඩි 3ක් 4ක් විතර කොණ්ඩේ තියෙන්න දෙනවා. මොකද වදමල් එකේ තියෙන පෝෂණයත් කොණ්ඩේට උරා ගන්න ඕන නිසා. ඉතින් කොණ්ඩේ උදේ ඔයිල් කරලා මම දැන් පැය 4ක් විතර වගේ ඉඳලා තියෙන්නේ. ඊළඟට කොණ්ඩේ සෝදන්න තමයි තියෙන්නේ. කොණ්ඩේ මේ විදිහට හොඳට හොදලා ෂැම්පූ දාගන්නවා මම අර හදාගත්ත ෂැම්පූ එක. දැන් අද ඔයිල් ගාලා තියෙන නිසා කොණ්ඩේ එකපාරක් ෂැම්පූ කරාම මදි. කොණ්ඩේ අනිවාර්යෙන් දෙපාරක්වත් ෂැම්පූ කරලා තෙල් ටික හොඳටම අයින් කරගන්න ඕනේ. නැත්තම් අර තෙල් එක බාගෙට කොණ්ඩේ ඉතුරු වුණොත් කොණ්ඩේ වේලුණාට පස්සේ පීරන්න බෑ. පීරනකොට තෙල් ගතිය තියෙන හින්දා කොණ්ඩේ කැඩෙනවා. ඒක නිසා හොඳට වොෂ් කරනකොට අඩුම තරමේ දෙපාරක්වත් ෂැම්පූ දාන්න ඕනේ. මම මේ කියන්නේ ඔයිල් කරපු දවසට විතරයි. අනිත් දවස් වලට පුළුවන් තරම් ෂැම්පූ පාවිච්චි කරන එක අඩු කරනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් ෂැම්පූ එක පාවිච්චි කරද්දිත් අපිට පුළුවන් ඇඟිලි තුඩු වලින් හොඳට හිස් කබල තද කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට හොඳට මසාජ් කරගන්න. ඒකෙනුත් අර ෂැම්පූ එකේ තියෙන පෝෂණය කොණ්ඩේට උරා ගැනීමක් තමයි වෙන්නේ. ඊළඟට මම කොණ්ඩේ මේ වගේ ගැට ගහලා විනාඩි 5ක් විතර වගේ තියෙනවා. ෂැම්පූ එකට වදමල් දාලා තියෙන නිසා විතරයි මම මෙහෙම ඉන්නේ. සාමාන්‍යයෙන් නිකන් ෂැම්පූ එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඉක්මනට ෂැම්පූ එක ගාලා කොණ්ඩෙන් අයින් කරලා දාන්න. තියාගෙන ඉන්න එපා කොණ්ඩේ. හොඳ නෑ ෂැම්පූ ඒ විදිහට කොණ්ඩේ තියාගෙන ඉන්න. ඉතින් ඔන්න ඔය තියෙන්නේ මම නාලා ඉවර වුණාට පස්සේ මගේ කොණ්ඩේ. මම කොණ්ඩේ පීරලා නෑ තාම. කොණ්ඩේ හොඳටම වේලිලා තියෙන්නේ. ඉතින් කොණ්ඩේ පීරද්දිත් මම මොකක් හරි ඔයිල් එකක් කෙස් ගස් වලට දානවා. ස්කබ් වලට නම් දාන්නේ නෑ. සාමාන්‍යයෙන් බෙල්ල හරියෙන් වගේ පල්ලට තියෙන කෙස් ගස් වල ගෑවෙන්න තෙල් එකක් පාවිච්චි කරනවා. තෙල් එක පාවිච්චි කරද්දිත් ගොඩක් ඝනකම තියෙන තෙල් පාවිච්චි කරන්නේ නෑ. මේක ඉමාමි ඔයිල් එක. මේ වගේ සාමාන්‍යයෙන් අර තික් ගතිය අඩු තෙල් එකක් තමයි පාවිච්චි කරන්නේ. නැත්තම් අර තික් ගතිය වැඩි එකක් පාවිච්චි කරාම මට පොඩ්ඩක් අපහසුයි ඉන්න. අනිවාර්යෙන් ඔයාලා රැට නිදා ගන්නකොට කොණ්ඩේ ගොතනකොට අගිස්සට තෙල් පාවිච්චි කරන්න ඕනෙමයි. එහෙම තෙල් පාවිච්චි කරාම කොණ්ඩේ අපේ පැලෙන ප්‍රමාණය කොණ්ඩේ වේලෙන එක ඩ්‍රයි ගතිය අඩු කරගන්න පුළුවන්. මේ විදිහට කොණ්ඩේ යටට තෙල් දාපුවාම ඉතින් මමත් ඒ වගේ කොණ්ඩේ අගිස්සට තෙල් දාලා හොඳට කොණ්ඩේ ගැට ටික කඩා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි නෑවහම නාලා තෙත පිටින් කොණ්ඩේ තියද්දි කවදාවත් කොණ්ඩේ පීරන්න හොඳ නෑ. එතකොට කොණ්ඩේ යනවා වැඩි. ඒ වගේම තමයි නාලා කොණ්ඩේ වේලිලත් පීරන්නේ නැතුව පහුවදා උදේටම කොණ්ඩේ පීරන්න ඉන්නවනම් එතකොටත් කොණ්ඩේ කැඩෙනවා වැඩි. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාලා නාලා කොණ්ඩේ පීරුණාම කොණ්ඩේ හොඳට ඔයිල් එකක් කෙස් ගස් වල ගාලා පීරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය තියෙන්නේ මම කොණ්ඩේ ගැට ටික කඩා ගත්තට පස්සේ තියෙන විදිහ. කොණ්ඩේ හරීම ෂෝක් මේ වෙලාවේ. හරිම සැහැල්ලුයි සිල්කි ගතියක් දැනෙනවා. මම දැන් කොණ්ඩේ ගොතා ගන්න තමයි හදන්නේ. අනිවාර්යෙන් ඔයාලා රැට නිදා ගන්නකොට කොණ්ඩේ එකක් හරි දෙකක් හරි අනිවාර්යෙන්ම ගොතලා නිදා ගන්න ඕනේ. මොකද කොණ්ඩේ කඩාගෙන නිදියාවොත් අර ඔයාලා නිින්දෙන් එහාට මෙහාට පෙරලෙනකොට කොණ්ඩේ කැඩිලා යනවා. ඒ වගේම තමයි කොණ්ඩේ ගොතන්න නැතුව නිදාගත්තොත් කොණ්ඩේ සෑහෙන්න ඩ්‍රයි වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි කොණ්ඩේ නිදා ගන්නකොට කොණ්ඩේ ගොතලා නිදා ගන්න එක. ඉතින් මම කොණ්ඩ දෙකක් ගොතලා මෙන්න මේ වගේ බූල් බෑන්ඩ් තමයි කොණ්ඩෙට දාන්නේ. මම දැකලා තියෙනවා සමහරක් ගෑනු ළමයි අර වෝටර් බෑන්ඩ් කියලා જાතියක් තියෙනවා. වෝටර් බෑන්ඩ්, රබර් බෑන්ඩ් වගේ දේවල් කොණ්ඩේ ගොතලා කොණ්ඩෙට දානවා. අන්න ඒව කවදාවත් කොණ්ඩෙට දාන්න එපා. මොකද ඒව කොණ්ඩෙට දැම්මහම කොණ්ඩේ පැලෙනවා, කැඩිලා යනවා. ගලවනකොට කෙස් ගස් ගැලවිලා ඒ වෝටර් බෑන්ඩ් එකේ ඉතිලා යනවා. ඒක නිසා අර වගේ චූටි බූල් බෑන්ඩ් ටිකක් ඔයාලා අරන් තියාගන්න. සෑහෙන්න ඒක හොඳයි කොණ්ඩෙට අපේ. ඉතින් ඔන්න ඔය විදිහට කොණ්ඩ දෙකම මැද හරියක් එනකන් මේ විදිහට ගොතා ගන්නවා. ගොතාගෙන ඉවර වෙලා හිටගෙන ගොතන්න බෑ ළමයි. සෑහෙන වෙලා යනවා. කොණ්ඩේ ගැට ටිකත් කඩලා
පීරගන්න ගියාම හිටගෙන ගොඩක් වෙලා යනවනේ. ඒක නිසා මම හැමදාම ওই වගේ බාගෙට කොණ්ඩේ ගොතාගෙන ඉතුරු ටික හොඳට පුටුවක ඉඳගෙන තමයි කොණ්ඩේ ගොතාගන්නේ. ඉතින් ගොතලා ඉවර වුණාම මම පෙන්නන්නම් ඔයාලට කොණ්ඩේ. කොණ්ඩේ හොඳටම අගිසටම ගොතන්න ඕනේ. ගොතලා ඉවර වෙලා ඔන්න ඔය වගේ නවලා යටට බූල් බෑන්ඩ් එකක් දාගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවසකට මගේ කොණ්ඩේට මම කරන දේවල්. ඉතින් ඊළඟට එහෙනම් අලුත් වීඩියෝ එකකින් මම අලුත් hair care treatment එකක් අරන් එන්නම්. අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම බුදු සරණයි.